හෙලෝ යාළුවනේ, වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මේ අපිට උදේ ලෙක්චර් එකක් තියන්න තිබිලා ඒක කැන්සල් වෙලා අපි ගියා ඉතින් මූවි එකක් බලන්න, මූවි ඩේට් එකක්. මේ ඉතින් හදිස්සියෙම අපි යන ගමන් චුට්ටක් පරක්කු වුණා. හැබැයි ඉතින් ලොකු අවුලක් උනේ නැහැ. අපි ගියේ 106 ෆිල්ම් එක බලන්න. එදා අපිට පොඩි ඔෆර් එකකුත් මේකේ හම්බුණා. අපි PVR එකේ තමා මේ ෆිල්ම් එක බැලුවේ. ඇත්තට මේකේ අමුතුම ලස්සනකුත් තිබ්බා. වෙනම කෝණයකින් වගේ තමා ෆිල්ම් එක හදලා තියෙන්නේ. හැබැයි ඒක ෂේප් ඉතින් මේ ඇවිල්ලා එදා මාර සෙනගක් ඇවිල්ලා ස්පයිඩර්මෑන් මූවි එක බලන්න. මේ බලන්නකො ඉතින් කොච්චර සෙනගද කියලා. මේ ඇවිල්ලා ලස්සන මට හම්බෙච්ච ගිෆ්ට් එකක්. මේ තියෙන්නේ ලස්සන මල් ටික. ඇත්තට මේ මල් ලේසියෙන් පර වෙන්නේ නැහැ. ඒකින්ද මම ඉතින් පුංචි වාසයකට වගේ වෙන්න බොටල් එකකට දාලා තිබ්බා. මේ ලොකු වැඩක් කරන්න කලින් රටකච්චු ටිකකුත් පැදගත්තා. මේ තියෙන්නේ ඒ වැඩේ. ඇත්තම කිව්වොත් අපි ස්ටෝල් එකකට කප් කේක් වගේක් දැම්මා. ඉතින් මේ අපේ අක්කලා කට්ටියගේ ඉතින් ඒගොල්ලන්ට කප් කේක් හදලා දුන්නා. ඉතින් මේ ඇවිල්ලා ඒ ක්ලිප්ස් තමයි මේකේ තියෙන්නේ. මේ ඇවිල්ලා එක සෙට් එකක් oven එකේ අනිත් සෙට් එක හදන ගමන් අනිත් ටික බීට් වෙන ගමන් ටිකක් හදලා ඉවර වෙලා මික්ස් එක තියෙන ගමන් ඔය ගොඩක් විදිහ එක විදිහ වැඩ තියෙනවා. දැක්කනේ ඔයගොල්ලෝ වෙලා පාන්දර කීයද කියලා. මේ තියෙන ආය උදේ පාන්දර නැගිටලා අයිසින් එහෙම හදාගත්ත එක. ඒ ටිකත් ඔක්කොම හදාගෙන ඉවර වෙලා බලන්නකො ඉතින් ඔයගොල්ලෝ අපේ කප් කේක් ලස්සනයිද කියලා. අපි කලර්ස් දෙකකින් තව කලරින් එකකුත් නොදා ඒ වගේ වෙන්න කලර්ස් තුනක් වගේ වෙන්න රෙඩි කරා. මෙන්න මේ වගේ කාටුන් කැරක්ටර් එකකුත් එක්ක ඇත්තටම කිව්වොත් රසයි කියලා හැමෝම කිව්වා. ඊටත් වැඩිය මාරම ලස්සනයි. කන්නත් ලෝභ හිතෙනවා නේද? ඉතින් දැක්කහම ආසයිනේ. මේ අපිට එවෙලේ අපි දාපු ඩිසයින් එවෙලේ ගිහින් තමයි ඉතින් අපි දැම්මේ. ඇත්තටම කිව්වොත් කප් කේක් හිතුවට වැඩිය ගොඩාක් රසට ලස්සනට ආවා. ගොඩක් කට්ටිය අපිට එවෙලේ ඩිසයින් එක දාන එක බලන්න ඕනේ කිව්වා. අපි ඉතින් එයාලට ඒ විදිහට ඩිසයින් කරන විදිහත් පෙන්නුවා. තව ඉතින් එයාලා කැමති විදිහේ ඩිසයින් උත් දාගත්තා. මේ එක කාටුන් කැරක්ටර් එකට ගැලපෙන කලර්ස් වෙනුත් ඒගොල්ලෝ සමහර පින් කියලා ඉතින් අයිසින් එක කප් කේක් වලට දාගත්තා. මේ තියෙන අපි කප් කේක් වලට අයිසින් දාලා තියෙන ගමන් ඒවා ලස්සන කරන විදිය තමයි ඔයාලා ඉතින් මේ දකින්නේ. ඇත්තට මේක භාවනාවක් වගේ දෙයක්. ඒ වගේම තමයි රසයි, ලස්සනයි, සුවඳයි. ඔන්න ඉතින් ඒ දවසේ ස්ටෝල් එකේ තිබ්බ ලස්සන මතක මේ විදිහට අපි කැප්චර් කරගත්ත. බලන්නකෝ මේ මෙමරිස් කොච්චර ලස්සනයිද කියලා. මේ අපේ දෙවනි ස්ටෝල් එකට අපි දීපු සොසේජස් බන් හදන්න අපි හදපු සොසේජස් ලෙවල් එක. ඒකේ ක්ලිප්ස් තමයි ඔයාලා මේ දකින්නේ. ඇත්තටම අර අපේ ගෙදර යාළුවෙක් හිටියනේ. ඉතින් එයාත් අපිට උදව් කරා මේක හදන්න. තව යුනීක් යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. මේ එයායි මායි අනිත් එක්කෙනයි තුන්දෙනාම එකතු වෙලා තමයි මේ නම් සොසේජස් කපන්නේ. ඇත්තට මේක කපනවා ටිකක් එපා වෙනවා ටිකක් වෙලා යද්දි. හැබැයි ඉතින් ෂේප් මේ විදිහට අපි ඒක චුටි රවුන්ඩ් තමයි කැපුවේ. මොකද අපිට මේ ටිකක් ලොකුවට ඒක හදාගන්න ඕනේ වෙච්ච හින්දා මේ අපි ඊට පහුවෙන්දා උදේ පාන්දරම ලුණු මාළු මිරිස් ඒවා හොදලා මේ විදිහට ඒවා චුටි කෑලි කැපුවා. අපි සීසන් කරලා තිබ්බා සොසේජස් ටික. හැමදේම චූටි කෑලි වලට කොටු හැඩයට වගේ තමයි කැපුවේ. මේ අපි ටෙම්පරාදු කරලා ඉවර වෙලා තමයි හැදුවේ. එක විදිහට හදන්න පුළුවන්. මේ ඉතින් අපි අපේ ස්ටෝල් එකේ සොසේජස් ලෙවල් වනිස් හදපු විදිය තමයි ඉතින් මේ දකින්නේ. රස පාටයි නේද? ඇත්තටම මේක මාරම රසයි. අපේ
අපේ යුනියකේ තිබ ලෙදර් බොට්ස් ඉවෙන්ට් එක තමා අපි මේ ස්ටෝල් එක කරේ. මේ තියෙන්නේ ඒකේ එන්ට්‍රන්ස් එක. ඇත්තට මේක මාර ලස්සනයි. මේක FB එකේ ලයිව් දුන්නා. එච්චර ලොකු ඉවෙන්ට් එකක්. ඇත්තටම රොබෝටික් වගේ ගේම් එකක් තමා මෙතන වෙන්නේ. ඒ වුණාට ඒක ඇත්තටම හරි ෂෝක්. ඉතින් අලුත් අත්දැකීමක්. ඒකට ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. මේ අයගොල්ලෝ ඒකට සූදානම් වෙන ගමන් තමා ඉන්නේ. මේ අපි පුංචි ස්ටෝල් එක. අපි අයිස් කොෆි, සොසේජස්, ඩෙවල් බන්ස් තමා සෙල් කරේ. ආයේ දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.